එක් නිහඬ ගම්මානයක අන් අයට උදව්පදව් කරමින් ඊතා සරල ජීවිතයක් ගත කළ දුප්පත් නමුත් කරුණාවන්ත තරුණයෙක් වාසය කළා. දිනක් ඔහු වනාන්තරය මැදින් ඇවිද යන විට ගසක් යට තිබී අමුතුම ආකාරයේ දිදුලන කැඩපතක් ඔහුට හමු වුණා. කුතුහලයෙන් සහ පුදුමයෙන් යුතුව මේ තරුණයා කැඩපත දෙස බැලූ විට එහි පුදුමාකාර දෙයක් දර්ශනීය වන්නට පටන් ගත්තා. කරුණාවන්ත තරුණයා යම් කෙනෙකුට උදව් කිරීමට සිතන සෑම අවස්ථාවකම එම පුද්ගලයා පිළිබඳ සත්‍යය සහ උදව් කළ යුතු හොඳම ක්‍රමය කුමක්දයි මේ කැඩපත ඔහුට පෙන්වා දුන්නා. වැඩිකල් නොගොස් මේ තරුණයා සෑම විටම සත්‍යය දන්නා බවත්, ඊතා බුද්ධිමත් තීරණ ගන්නා බවත් ගම්මුන්ට වැටහුණා. කෙසේ වෙතත් මේ මායාවී කැඩපත ගැන අසා සිටි ලෝභී ධනවතෙකුට එය තමා සතු කර ගැනීමේ දැඩි ආශාවක් ඇති වුණා. ඒ අනුව මෙම ලෝභී වෙලෙන්දා තරුණයා රවටා රහසින්ම මේ මායාවී කැඩපත සොරකම් කළා. නමුත් ලෝභී වෙළඳා කැඩපත දෙස බැලුව විට එහි දර්ශනය වූයේ ඔහුගේම ආත්මාර්ථකාමීත්වය සහ තණ්හාව පමණයි. තමා දුටු දෙයින් ලැජ්ජාවටපත් වූ වෙළෙන්දා මෙම කැඩපත ක්‍රියා කරන්නේ කරුණාවන්ත හදවතක් ඇති අයට පමණක් බව වටහා ගත්තා. අවසානයේදී කැඩපත නැවත තරුණයාට ලැබුණා. ඔහු දිගටම අවංකභාවයෙන් සහ බුද්ධියෙන් ගම්වැසියන්ට උපකාර කළා.